හැලෝ ගයිස් ඇනිමි කාටුන්ස් බලන්න ආස හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අදත් මම අරන් ඇවිත් තියෙන්නේ Blue Lock ඇනිමි series එක. ඉතින් channel එකට අලුත් අය ඉන්නවා නම් subscribe කරලා දැම්ම set වෙන්න. ඉතින් අපි යමු අද episode එකේ මොනවද වෙන්නේ බලන්න. වීකණ්ඩායම දැනට එක ගෝල් එකක් ස්කෝර් කරලා තරගයේ ඉදිරියෙන් පසු වෙනවා. ඉසකි කල්පනා කරනවා සැලැස්මක් අපිට තියෙන නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලා. තරගයේ කොහොම හරි නැවත ආරම්භ වෙනවා. කුණගමි බෝලෙත් අරගෙන මිඩ් රේන්ජ් ඒරියා එකට දුවගෙන යනවා ගෝල් එකක් ස්කෝර් කරගන්න කියලා හිතාගෙන. හැබැයි එතකොටම රේයෝ කුණගමිගෙන් බෝලේ උදුරගෙන කියනවා ඔයාගේ ස්කිල් එක ගැන මම හොඳට දන්නවා කියලා. කුණගමි රේයෝව නවත්තන්න උත්සාහ කරනකොට රේයෝ ෂණිකව බෝලේ පාස් කරන්නේ නගී ඉන්න දෙසට. ඉගරෂී රයිචි නගියව කවර් කරන්න කියලා එතන ඉන්නවා. ඒ කොහොම වුණත් මේ පාර බෝලේ කන්ට්‍රෝල් කරලා අල්ලගන්නවා වෙනුවට බයිසිකල් කික් පහරක් එල්ල කරලා නගි තරගයේ දෙවෙනි ගෝල් එක ස්කෝර් කරගන්නවා. ටීම් එකේ අය මේ අතරේ කලබල වෙනවා එයාලගේ සැලැස්ම අසාර්ථකයි කියලා. ඔය අතරේ රයිචි කුණිගමිට කෑ ගහනවා රේයෝ බෝලේ අරගන්නකම් ඇයි ඔයා බලාගෙන හිටියේ කියලා. ඉසගි කියනවා ඔය රණ්ඩු වෙන එක නවත්තලා මේ තරගේ දිනන්න අපි අපේ උපරිම උත්සාහය ගමු කියලා. තරගය නැවත ආරම්භ වෙනවා. ඉසගි තීරණය කරනවා එයාලගේ අවසාන වෙපන් එක වන චිගිරිව මේ අවස්ථාවේ පාවිච්චි කරන්න. ඉතින් ඉසගි බෝලේ චිගිරිට පාස් කරනවා. හැබැයි චිගිරිට වඩා වේගයෙන් සංසෙත්සු දුවගෙන ඇවිත් බෝලේ අරගෙන රේයෝට පාස් කරනවා. ඉතින් රේයෝ බෝලේ ආපහු නගිට පාස් කරයි කියලා හිතලා කණ්ඩායමේ තුන්දෙනෙක් එකතු වෙලා නගියව බ්ලොක් කරනවා. මේක දැක්ක රේයෝ බෝලේ ආපහු පාස් කරනවා සංසෙත්සුට. නරුහෙයා උත්සාහ කරනවා සංසෙත්සුව නවත්තන්න. හැබැයි ඊට කලින් සංසෙත්සු සමත් වෙනවා ගෝල් එකක් ස්කෝර් කරගන්න. දැන් වී කණ්ඩායම 3-0ක් විදිහට තරගයේ පෙරමුණ ගන්න සමත් වෙනවා. ඉසගි හිතනවා 3-0ක් සමගින් අපේ කණ්ඩායමට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තියාගන්න බෑ කියලා. හැමෝම මෙහෙම ජයග්‍රහණය ගැන අදහස අතහැරලා දාලා ඉන්නකොට බචිරා එක්සයිට් වෙන්න ගන්නවා එයාලගේ ගෝල්ස් හරිම විස්මයජනකයි නේද කියලා. ඉසගි බචිරගෙන් අහනවා ඔයා කියන්නේ 3-0ක් එක්ක අපිට දිනන්න තාමත් chance එකක් තියෙනවා කියලාද? එතකොට බචිරා ඉසගිගෙන් අහන්නේ අයියෝ බය වෙලාද? එයාලගේ ගෝල්ස් හරිම විශේෂයි වෙන්න පුළුවන්. ඉතින් විසඳුම සිම්පල්. අපිත් එයාලා වගේම විශේෂ වෙන්න ඕන කියලා. බචිරා කියනවා අපේ වෙපන්ස් ෆෝමියුලාස් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපි මේ වෙලාවේ කරන්න ඕන අපේ ඉන්ඩිවිජුවල් ලිමිට්ස් අපි වා ගිහින් ගෝල් ස්කෝර් කරගන්න එකයි. මොකද මගේ ඇඟ ඇතුලේ ඉන්න රාක්ෂයා කියන්නේ මේ වගේ අවස්ථාවක බය වෙන්න නෙවෙයි උද්‍යෝගිමත් වෙන්න කියලා බචිරා බෝලෙත් අරගෙන තනියම ගෝල් එක දෙසට දුවන්න පටන් ගන්නවා. ඔය අතරේ රේයෝ බචිරාගේ මාර්ගය අවහිර කරන්න උත්සාහ කරනවා. හැබැයි බචිරාගේ ඩ්‍රිබ්ලින් ස්කිල් එකත් එක්ක රේයෝට බැරි වෙනවා බචිරාව නවත්තන්න. ඊට පස්සේ සංසෙත්සු ඇවිල්ලා බචිරාව නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි ඒත් බචිරා හරි ලේසියෙන් සංසෙත්සුව පාස් කරගෙන යනවා. ඊට පස්සේ බචිරාව නවත්තන්න ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් එනවා. එතකොට බචිරා කියන්නේ මට මේ 3 දෙනාව පාස් කරගෙන යන්න බැරි නම් මට ස්ට්‍රයිකර් කෙනෙක්ගේ මට්ටමට කවදාවත් ළඟා වෙන්න බෑ කියලා. බචිරා කොච්චරනම් සතුටින්ද දැකලා ඉසකි පුදුම වෙන්න ගන්නවා. එයා හිතනවා මේ මගේ අවසාන තරගය නම් මාත් බචිරා වගේ මේක එන්ජොයි කරන්න ඕන කියලා. ඒ අතරේ බචිරා සමත් වෙනවා ඉසෙට් කණ්ඩායමේ පළවෙනි ගෝල් එක ස්කෝර් කරගන්න. බචිරාගේ මේ ගෝල් එකත් සමග ඉසෙට් කණ්ඩායමේ අය නැවත උද්‍යෝගිමත් වෙනවා. කුණගමි බචිරට සුබපතන ගමන් කියනවා බචිරට ගෝල් එකක් ස්කෝර් කරගන්න හැකි වුණේ එයාගේ ඩ්‍රිබ්ලින් වෙපන් එක නිසා. හැබැයි මේ තරගෙදී අපිට තව ගෝල් ස්කෝර් කරගන්න නම් අපි එක ස්කිල් එකකට සීමා නොවි තව අලුත් උපක්‍රම පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඕන කියලා. තරගයේ තාමත් පැවැත්වෙනවා. නගී එක සම්බන්ධ වෙන කලින් රේයෝව නවත්තන්න ඕන නිසා ඉසගි රයිචිට කියනවා රේයෝව කවර් කරන්න කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා රයිචි කෝපෙන් දුවගෙන ගිහින් රේයෝව කවර් කරනවා. ඊට පස්සේ රේයෝ බෝලේ පාස් කරන්නේ සංසෙත්සුට. චිගිරි සංසෙත්සුව හබාගෙන යන පටන් ගන්නවා. හැබැයි සංසෙත්සු චිගිරිට වඩා වේගවත්. සංසෙත්සුට පුළුවන් වෙනවා නගිට බෝලේ පාස් කරන්න. හැබැයි මේ අවස්ථාවේ නගි බෝලෙට පහරක් ගැහුවත් ඒක වදින්නේ ඉගරෂිගේ මූණට. මේ නිසා බචිරට පුළුවන් වෙනවා බෝලේ අරගන්න. හැබැයි රේයෝ එතනට ඇවිත් බචිරගේ මාර්ගය අවහිර කරපු නිසා බචිරා බෝලේ කුණිගමිට පාස් කරනවා. කුණිගමි කෙලින්ම ගෝල් එක දිසට දුවගෙන යනවා. හැබැයි ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙන්නෙක්ගෙන් කුණිගමිට බාධා වෙන්න ගන්නවා. ඉතින් කුණිගමි ටිකක් බය වෙන්න ගන්නවා. එතකොටම ඉසගි කෑ ගහනවා නවතින්න නැතුව දිගටම දුවන්න කියලා. Taman කොහොම හරි වෙනස් වෙන්න ඕන කියලා හිතලා අවදි වෙච්ච කුණිගමි එයාගේ සම්පූර්ණ බලය යොදලා බෝලෙට වැරෙන් පහරක් ගහලා ගෝල් එකක් ස්කෝර් කරගන්න සමත් වෙනවා. කොහොම හරි ඉසෙට් කණ්ඩායම ගෝල් දෙකක් ස්කෝර් කරගන්න මේකෙන් සමත් වෙනවා. තරගයේ දෙවන භාගයේදී කණ්ඩායමේ ටිකක් හොඳ මූඩ් එකක තමයි ඉන්නේ. ඔය අතරේ ඉසගි කල්පනා කරනවා මේ මගේ අවසාන තරගය නම් ගෝල් ස්කෝර් කරන්න මටම ආවේනික වෙච්ච ක්‍රමයක් මම කොහොම හරි හොයා ගන්න ඕන කියලා. ඒ අතරේ වී කණ්ඩායමේ රේයෝ තීරණය කරනවා ඉසෙට් කණ්ඩායම එයාලගේ සැලැස්ම වෙනස් කරා නම් අපිත් අපේ සැලැස්ම වෙනස් කරගන්න ඕන කියලා. ඊට පස්සේ තරගයේ දෙවන භාගය ආරම්භ වෙනවා. ඉසගි කුණිගමිට බෝලේ පාස් කරනවා.
ඒත් කුණිගමට තේරෙනවා වී කණ්ඩායම දැන් එයාගේ වෙපන් එක ගැන හොඳට දන්න නිසා මේ වෙලාවේ ෂූට් කරන එක අවදානම් වැඩි කියලා. ඉතින් කුණිගමි කරන්නේ බචිරට බෝලේ පාස් කරන එක. බචිරා ඊට පස්සේ බෝලේ ගගමරු ඉන්න දෙසට පාස් කරනවා. හැබැයි ගගමරුට තේරෙනවා එයා බෝලෙට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නේ කියලා. ඒ කොහොම වුණත් ගගමරු බෝලෙට පහරක් ගහලා ගෝල් එක ස්කෝර් කරගන්න උත්සාහ කරනවා. හැබැයි මේ වතාවේ සංසෙස්සු ඇවිල්ලා මේක බ්ලොක් කරනවා. ඊට පස්සේ බෝලේ කෙලින්ම වැටෙන්නේ ඉසගි ඉන්න දෙසට. ඒත් ඉසගි කල්පනා කරන්න ගන්නවා මීටර් 23ක දුරින් ඉඳලා එයා කොහොමද ගෝල් එක ස්කෝර් කරගන්නේ කියලා. එහෙම හිතේ ඉන්න අතරේ වී කණ්ඩායමේ කෙනෙක් ඉවිත් ඉසගිගෙන් බෝලේ උදුර ගන්නවා. ඉසගි තාමත් කල්පනා කරන්න ගන්නවා එයාට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ මොහොතේ නගී ඇවිල්ලා ඉසගිගෙන් අහනවා ගෝල් එක ස්කෝර් කරගන්න අවස්ථාව පෙනිපෙනි. ඇයි ඔයා බලාගෙන හිටියේ? හරිම අකාර්යක්ෂමයිනේ. මට තේරෙන්නේ එහෙම වෙද්දිත් ඇයි ඔයා අතාරින්න නැතුව දිගටම උත්සාහ කරන්න කියලා. නගී කියනවා මගේ ටැලන්ට් එක ඔයාගේ මට්ටමට තිබුණා නම් මම මේ වෙද්දිත් ෆුට්බෝල් කියන දේ අතහැරලා. ඒත් ඇයි ඔයා මෙච්චර මහන්සි වෙන්නේ කියලා. එතකොට ඉසගි නගිව දක්ෂයෙක් විදියට හඳුන්වලා කියන්නේ කටවහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා. නගිට ඒත් අදහසක් නැහැ ඉසගි කාටද දක්ෂයා කිව්වේ කියලාවත්. මොකද නගිට අවශ්‍ය වුණේ ෆුට්බෝල් සෙල්ලම් කරන්න එයාට හොඳ හේතුවක් හොයාගන්න. ඒ අතරේ අපිට පෙන්නනවා අන්රී ජෙම්පචි මේ තරඟ දිහා හොඳ විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. අන්රී ජෙම්පචිට කියනවා ඔය අනුමාන කරපු විදියටම තරඟය පැවැත්වෙනවා කියලා. ඒ අනුව ජෙම්පචි අන්රිට කියනවා ජයග්‍රහණය හෝ පරාජය අතර ඉන්න ඕනම අවස්ථාවක ස්ට්‍රයිකර් කෙනෙක් අවදි වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට අන්රි කල්පනා කරනවා මොකද්ද මේ නැවත අවදි වෙනවා කියන්නේ? ඒක නිකම් හරියට සාමාන්‍ය දෙයක ඉඳන් අසාමාන්‍ය දෙයකට යනවා වගේ දෙයක්ද කියලා. ඊට පස්සේ ජෙම්පචි කියනවා ඒක හරියට ජිග්සෝ ප්‍රහේලිකාවක් වගේ. කෙටියෙන්ම කිව්වොත් ඒක තමන් කවුද කියලා හරියටම හඳුන ගන්න අවස්ථාව කියලා. ඔය අතරේ ඉසගිට තේරුම් යනවා නගි කිව්වා වගේ ඇත්තටම එයා අකාර්යක්ෂම වුණා නේද කියලා. මොකද්ද කරන්න කියලා කල්පනා කර කර ඉන්න අතරේ මම කරේ ප්‍රතිවාදී කණ්ඩායමට බෝලේ ලබා ගන්න අවස්ථාවක් හදපෙක කියලා එයාට තේරෙනවා. ඉසගිගේ වෙපන් එක අවකාශීය දැනුවත්භාවය නිසා එයා හිතනවා ෂූට් කරේ නැත්තම් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔය අතරතුරේ රයිචි රේවට හෙල්ලෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ. එයා කියනවා ඔයා හොයන්නේ නගි බව මං හොඳට දන්න නිසා මගේ රාජකාරිය මං අකුරටම කරනවා කියලා. ඉගරෂිත් නගිව බ්ලොක් කරන ගමන් කියනවා රේයෝ කියනකම් ඔයාට හිතලා කිසි දෙයක් කරගන්න බෑ කියලා. ඒකටම දෙයක් එකතු කරමින් රයිචි රේයෝට කියන්නේ නගි නැතුව ඔයා දක්ෂයෙක් වෙන්නේ නෑ කියලා. මේකට හොඳටම කෝපයට පත් වෙච්ච රේයෝ රයිචිට පහර දෙනවා. ඒත් එක්කම විසිල් හඬක් ඇවිත් රේයෝට යෙලෝ කාඩ් එකක් වදිනවා. ඊට පස්සේ රයිචි චිගිරිට බෝලේ පාස් කරනවා. හැබැයි චිගිරිව නවත්තන්න සංසෙත්සු දුවගෙන එනවා. චිගිරි දන්නවා සංසෙත්සු එයාට වඩා වේගවත් කියලා. ඒ නිසා සංසෙත්සුව අභිබවා යන්න උත්සාහ කරන එක නිෂ්ඵල වැඩක් නිසා චිගිරි හිතනවා එහෙනම් මං කරන්න ඕන මගේ වෙපන් එක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් මං විසින්ම නිර්මාණය කරගන්න එක කියලා බෝලේ හිස් ප්‍රදේශය දිසට යන පහර දෙනවා. සංසෙත්සු කියනවා මං ඔයාට වඩා වේගවත් නිසා මට ඔයාව පාස් කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට චිගිරි කියනවා ඔයා මට වඩා වේගවත් වෙන්න පුළුවන්. ඒත් මීටර් 10ක පරාසයකදී ඔයාට මාව පරාජය කරගන්න බෑ කියලා. චිගිරි පළමුව බෝලෙට ළඟා වෙලා අවසානයේ ගෝල් එක ස්කෝර් කරගන්නවා. අන්තිමට තරගයේ ලකුණු සම වෙනවා. තව මිනිත්තු 30ක කාලයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ජෙම්පචි කියනවා ලෝකයේ බෙස්ට් ස්ට්‍රයිකර් වෙන්න පුළුවන්. මේ ඇකඩමියේ තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරන කෙනාට විතරයි කියලා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු ඉසෙට් කණ්ඩායමට වී කණ්ඩායම පරාජය කරන්න පුළුවන් වෙයිද කියලා.